දිස්ත්‍රික්කයේ දැනට විශාලම ආපදා තත්ත්වයක් රටේ අනිකුත් ප්‍රදේශවල මට්ටමක් නැති වුණත් මේ අනිකුත් ප්‍රදේශවල තියෙන බොහෝ ජලධාරිතාවෙන් වැඩි ප්‍රමාණයක් දැන් අවසානයේ එන්න පටන් ගන්නේ මඩකලපුව අම්පාර සහ තිරුකුණාමලේ දිස්ත්‍රික්ක හරහා. ඒක නිසා අපි ඒ සඳහා සූදානම් වෙන්න තමයි ඕනකම තියෙන්නේ. දැනටත් අපි ඒ පිළිබඳ කැම්ප් කිහිපයක් පටන් ගන්න තියෙනවා. ජනාධිපතිතුමා අපේ දිස්ත්‍රික් ලේකම්වරු අපි සම්බන්ධීකරණ සභාපතිවරු අද උදේ සූම් තාක්ෂණයකින් සාකච්ඡා කරා ගොඩක් දේවල් අපිට ඇතිතරම් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. නිදහසේ මේ ප්‍රදේශවල තියෙන ප්‍රශ්න වලට ගැළපෙන විදිහට තීරණ ගන්න අවස්ථාව දීලා තියෙනවා. අපි හවස 2කට ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කමිටුව රැස් වෙනවා මඩකලපුව කචේරියේ. ඊළඟට අපි ප්‍රාදේශ සභා සභාපතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක මහජන නියෝජිතොත් එක්ක තව රැස්වීමක් ලෑස්ති කරලා තියෙනවා. අපි රැස්වීම් දෙකෙන් පස්සේ අදාළ කැම්ප් වලට ගිහිල්ලා සහ ප්‍රදේශවල ජනතාව ඉදිරි තත්ත්වයට සූදානම් කිරීමට කටයුතු කරනවා. මූලික වශයෙන් අපිට විශේෂ ආපදා තත්ත්වයක් දැනට නැහැ. නමුත් මේ ජලධාරිතාවේ දරා ගන්න බෑ මඩකලපුවට. මොකද මේක සාමාන්‍ය තත්ත්වයට යට වෙන ප්‍රදේශයක්. මල්වතුව හරහා එන විශාල ජලධාරිතාවක් තියෙනවා. දැනට පාරවල් අවහිර වෙලා තියෙන්නේ. නමුත් අපි මේ සියලුම දිනාට ආපදා තත්ත්වයේදී ඒ ස්ථාන වලට ගිහිල්ලා අදාළ පහසුකම් සලසන්න කටයුතු කරනවා. විශේෂයෙන් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මඩකලපුව අයගෙන් ඉල්ලන්නේ ප්‍රධාන වශයෙන් ආරක්ෂක අංශ විසින් දැනුවත් කළ විගසම අදාළ ස්ථාන වලින් ඉවත් වෙන්න. මොකද වට වුණාට පස්සේ වතුරෙන් යට වුණාට පස්සේ බෝට්ටු සහ අනිකුත් ඒ වලට ළඟා වෙන්න බැරි තත්ත්වයක් යටතේ ක්‍රියා කරන්න එපා. ඒ වගේම මඩකලපුවේ හුඟක් පාලම් බෝක්කු අඩපණ වෙලා තියෙන්නේ. යථා තත්ත්වයට පත් කරමින් ඉන්න වෙලාවේ තමයි මේ ව්‍යසනකාරී තත්ත්වය ඇති වුනේ. ඒක නිසා දිරලා තියෙන හුඟක් ඒවා. අපි ප්‍රධාන වශයෙන් ඉල්ලනවා මගීන්ට බස් වලින් විශාල වශයෙන් මගින් පිරිසක් එකතු වෙලා යන වාහන වලින් යන්න එපා. මේ වෙලාවේ හොඳම දේ තමයි අපට උදව් කරන්න. එහෙම යන්නේ නැතුව ගෙවල් වල රැඳිලා ඉඳලා ඉන්න පුළුවන් තැන් වල රැඳිලා ඉන්න. විශේෂ ගමන් බිමන් හැර වෙනත් ගමන් බිමන් යන්න එපා. මොකද මේ පාලම් බෝක්කු දිරලා තියෙන්නේ. මේවා යථා තත්ත්වයට පත් කරමින් ඉන්න වෙලාවේ තමයි මේ ව්‍යසනකාරී තත්ත්වය ඇති වුනේ. ඒක නිසා ගෙදරට වෙලා රැඳිලා ඉන්න එක සහ ආරක්ෂක අංශ ආපදා කළමනාකරණය අපේ රජයේ නිලධාරීන් දෙන උපදේශ පිළිපදින එක තමයි අපි ප්‍රධාන වශයෙන් එයාගෙන් ඉල්ලන්නේ. සමහර වෙලාවට අපි දන්නවා කඳවුරක් දාලා කඳවුරට එන්න කිව්වට එන්නේ නැහැ. මොකද එයා කල්පනා කරන්නේ තමන්ගේ තියෙන බඩු මුට්ටු ටික පරිස්සම් කර ගැනීම. නමුත් ඒ අවසාන මොහොතේ ගෙන්න ගන්න ගියාම අපට අමාරුයි. ඒක නිසා අපි තීරණය කළ වෙලාවේ අනිවාර්යෙන් කඳවුරු වලට එන්න කෑම බීම සියලු පහසුකම් අපි මේ කඳවුරු වල සලසලා තියෙන්නේ. ඒක නිසා පළමුව තමන්ගේ ආරක්ෂාව. දෙවනුව අපිට පුළුවන් දේපල අනිකුත් බඩු මුට්ටු පරිස්සම් කරගන්න ජීවිත බේර ගැනීම තමයි අපේ අංක 1 දැනට තියෙන්නේ. ඒක නිසා අපිට එහෙම වුණොතින් අපි දැඩි තීරණ අරගෙන ආරක්ෂක අංශවල සහයෝගයෙන් ඒ අය ගෙන්න ගන්න සිද්ධ වෙනවා. මොකද ඒකට තරහ වෙන්න එපා. ඒ ඔබේම ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි දේ කරන්නේ. ජනාධිපතිතුමා මේ උපදෙස් දීලා තියෙන්නේ. පොලිසියට අවශ්‍ය උපදෙස් දීලා තියෙන්නේ. ඒ අය ආරක්ෂිත ස්ථාන වලට ගේන්න කියලා. මොකද ආරක්ෂිත ස්ථාන වලට කැඳවීම තමයි අපේ පළවෙනි ක්‍රියාමාර්ගය දැනට තියෙන්නේ. ඔබේ අනිකුත් දේවල් වගා හානි වෙන ඒවා අපි පස්සේ බලාගමු. දැන් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් මැදිහත් වෙන්න. මොකද මේ මඩකලපුව ප්‍රදේශයේ වැඩි ගම් වතුර තත්ත්වයක් අපි ඉදිරි කාලය තුල දින කිහිපය තුල බලාපොරොත්තු වෙනවා.